හේන වෙනස් කරන යතුරු සොයායන වේදිකාව මේ වැඩමින්නේ ගූස්ටා අපේ අවසන් ෆයිනල් එක. එතකොට අපිට මුලින්ම අපි මුලින්ම කරන්න ඕනේ අපේ ප්‍රවීණ විශ්ව මණ්ඩලය හඳුන්වලා දෙන්න ඕනේ. අපිට මුලින්ම ඉන්නවා අපේ මල් මහතා ප්‍රවීණ ගායකයා. ඊට එහා පැත්තෙන් අපිට සෝමපාල මහතා ඉන්නවා. ඒත් එක්කම මිහිරංග මහතා ඉන්නවා. හරි මුලින්ම අපේ වේදිකාව බාර ගන්න දින අපිට මතුගමින් පැමිණි අපේ දක්ෂ තරගකරුවෙක් ඔබේ දෙමාපියෝ ඇවිල්ලා ඉන්න අපිත් එක්ක. එතකොට අපිට මුලින්ම තියෙන්නේ ඔබේ ගායනය අහන්න. ඊට කලින් අපි බලමු ඔබේ ජීවිත කතාව බලමු. ආයුබෝවන් හැමෝටම මගේ නම හංස. මං ආවේ මතුගම ඉඳන් ගොඩක් ඉන්න සක් තිබ්බෙත් නෑ. අතරම බොහොම අමාරුවෙන් ආවේ මේ ගමන. මම දැනට ලංකාවේ අධ්‍යාපන ආයතනයක අධ්‍යාපනය හදාරනවා. ඉතින් බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ. ඉතින් ඕගොල්ලෝ මගේ සින්දුවට කැමති නම් වෝට් කරන්න නැතත් වෝට් කරන්න. ඉතින් ඔයගොල්ලෝගේ වෝට් එක තමයි මම දිනන්නේ. ඉතින් හැමෝම වෝට් කරලා සහයෝගය දෙන්න. संकावे लोके मौलोना माधवनावे प्रेमे नवीला मत आयो ना रुगावे लोना आये तो मत आयो ना
ඒ වුණා එක්ස්පීරියන්ස් දෙන්න ඒ වුණා මේ ඉස්සරහ ලැබෙන්නේ ඔය ඒක ඔයාලගේ මට දෙන්නේ සිර 98ක ඉතා ඉහළ ප්‍රේක්ෂක ජනාදරයක් හිමි කරගනිමින් හංස කසුන් තරග ඉදිරියට යනවා. මම හිතන්නේ ශ්‍රේෂ්ඨ ප්‍රමිනියන්ගෙන් තුන් දෙනාගෙන් දෙදෙනෙක් ඔබට මනාපය පළ කරලා තියෙන අතර මල් මහතා නම් ඔහුගේ මනාපය උඩ පළ කරලා නැහැ. මම හිතන්නේ මේ වගේ දක්ෂ තරගකාරයෙක් සිර 98 වගේ විශාල තරගයක් සෝ එකක් කරන වෙලාවක ශ්‍රේෂ්ඨ ප්‍රමිනියෙක් විදියට මල් මහතාට මොකක් හරි හොඳ සාධාරණ එකක් ගෙදලා පිටනවා කියලා එහෙම මට කියන්නේ පුතාට ටැලන්ට් එකක් තියෙනවා. ඒ වුණාට වා තව ටිකක් වැඩි දියුණු වෙන්න ඕනේ ඒක. පුතාගේ මේ මියුසික් එකයි මේ ගායනයයි අතර පොඩි තිබ්බා. අර හයි පිච් එක යනකොට දැන් හිතන්නකෝ මට අයියෝ නා ඒ වගේ එක එන්න ඕනේ. පුතාගේ එක ආවේ නැහැ. මට ඉතින් ඇත්තටම පුතා ඡන්දය දෙන්න බෑ මෙතනදී. මේ පුතාට ප්‍රේක්ෂක මනාප තිබ්බට අපි ශ්‍රේෂ්ඨ ප්‍රවීණයෝනේ. අපේ මනාපේ එහෙම දෙන්න බෑ. මට ඊට වඩා කියන්න නෑ රංගනාත්. හරි අමල් මහතා ඔය අදහස ප්‍රකාශ කරා. ඒත් එක්කම දැන් ශ්‍රේෂ්ඨ ප්‍රවීණයන් දැන් දෙදෙනෙක් දැනටමත් උන් ඡන්දය දීලා තියෙනවා. මම හිතන්නේ මිහිරංග මහතාට මොකක් හරි මේ ගැන කියන්න දෙයක් ඇති. ඇයි ඔහුට ඡන්දය ලබා දුන්නේ අමල් මහතා කරන ප්‍රකාශයත් සම්බන්ධව එකඟ වෙනවද කොහොමද ගැටලුව කියන්නේ? කිසිසේත්ම මට මෙයාව පිළිගන්න ඒවා මොකද එහෙම කියන්නේ? ඔයා මෙයාගේ පිච් එක ඇත්තටම ඔයාගේ අවස්ථාව ලබා දීලා මම කතා කරන්නේ. ඇත්තටම පිච් එක පර්ෆෙක්ට්. සුපිරියටම සින්දුව කිව්වා. මෙයාගේ අවස්ථාව මෙයා කියන දේවල් කිසිසේත්ම පිළිගන්නේ නැහැ. දැන් අවස්ථාව දුන්නාට ඔයාගේ අවස්ථාව වෙනවා කියන්නේ. ඔයාගේ සත්‍ය පේනවා මේ ඉතින් මෙයා තමයි මේ පාරේ හිරුස්ටා වෙන්න ඕනේ. නැත්තම් මම මේ පුටුවෙන් යනවා. thank you sir. thank you මිහිරන්. ඔව් මිහිරන් අපේ ප්‍රවීණ ගායන ශිල්පී මිහිරන් මහතා එහෙම කියද්දී බලමු සෝමපාල මහතාගේ අදහස් මොකක්ද කියන මේ සම්බන්ධව. මාත් පුතේ මේ මීරාන් එක්ක එකතු වෙනවා. මම හරිම විශේෂයි. ආගේ අපි මඩු බෑදී ඇති ඒ වගේ දුෂ්කරතා ඒවත් එක්ක. ඔයාගේ අඩුපාඩු ටික කියන්න අඩුපාඩු නෑ යා විශේෂයි නේ. යාගේ අඩුපාඩු පෙන්නන්න දෙන්නේ නෑ අපිට. එහෙනම් මට තේරෙන්නේ නැහැ පිච් ඉතින් ඔයාට අවස්ථාවක් දුන්නනේ. ඒ වෙලේ පෙන්නන්න දීපන්. පුතේ ඔයා නියමයි. ඔයා තමයි ඉදිරියට යන්න ඕනේ. අපි දෙන්න ඔයාලා වෙනුවෙන් ඉන්නවා. ඔයාලා මොනවා ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න. අපි මේ වෙනුවෙන් හැමතිස්සෙම ඉන්නවා. ඔයා තමයි මේකේ විරුස්ථා වෙන්න ඕනේ. thank you so much. පුරා මේ අමල් පෙරේරා මහතා දැන් සම්බන්ධ ගැටලුව. මේක මේ මොකද කරන්න බෑ මේක. මොකක්ද මේ කියන්නේ? සමහර අය ඉන්නවා. අපිට මේ අමල් පෙරේරා මහතාගේ මට ආයෙ වුණා නේද කියන සුද්ධියක් අපි පොඩි අවස්ථාවක් ලබා දුන්නා අමල් මහතාට මට ආයෙ වුණා කියන පුතා ඒක මට ආයෙ ඕන එහෙම මට ඔයාට ඕනේද මට ආයෙ ඕන එහෙම කියන්න බෑ. යාට ඕනේ කියන්නේ නෙවෙයි කිව්වේ. ඒක තියෙන විදියක් තියෙනවනේ. ඔව් මහතා මට පොඩි කැලලක් කියලා කිව්වා අපි ප්‍රේක්ෂකයන්ට කැමති වෙයි. ඒකෙන් ඕනේ පුතා මට ආයෙෝ නා ඔයාට හිතෙන්නේ නැද්ද ඒක මේ එළ පුතා උඩට හොඳට කිව්වා කියලා? ඇත්තටම හිතවට මට හිනානවා ඇත්තට මේක දැක්කම. මොකද්ද මේ විගය? ගායකයෙක්ද මේ? ගායකයෙක්. ඔයා කොහොමද ගායකයෙක් කියන්නේ? ඔයා දන්නේ එහෙම කරන්න බෑ. සින්දුව කියපු ගායන මහත්තයා ඊට වඩා හොඳට කරා. ඒ වාගේ කණ්ඩායමේ ඔයා කියන්නේ කණ්ඩායම තියෙනවා. එහෙම කියනවා ටැලන්ට් එකට දෙන්න ඕන තමයි. ටැලන්ට් එකට දෙන්න. ඒක මේකම එහෙම කරන්න බෑ. පුතා ඔය සැලෙන්න එපා. ඒවා සැලෙන්න එපා පුතේ. සමහරුන්ට මතක නැහැ පුතේ ප්‍රේක්ෂක මනාපෙන් ආවා කියලා ඉදිරියට. ඒ වගේ කුවක මිනිස්සු ඉන්නවා. ඔයා අපි කොහොමද ඉරුස්ටා ගෙනියන ඔයා බය වෙන්න එපා පුතේ. අපි දෙන්නවා වෙන්නේ හැමතිස්සෙම ඉන්න පුතේ. ඕක ගණන් ගන්න එපා පුතේ.